ආයිබෝවන් අපි භාණ්ඩාගාරයේ මුදල් සාංගික දීපල වගේ තමයි රකින්නේ. එහෙම කියලා ආපු අය අන්න ඩොලර් මිලියන 2.5ක් හොරුගෙන හිල්ලා හැක් වෙලා හැකර් කෙනෙක් අරගෙන දැන් මේවා මේ විදිහට වෙනවා දිනෙන් දින වැඩි. මතක තියාගන්න අපි දුක් මහන්සි වෙලා හම්බ කරන මුදල් වලින් තමයි අපි රජයට බදු ගෙවන්නේ. මේ කන පරිප්පු ඇටේ සීනි ඇටේ ඉඳලා අර යාචකයාගේ ඉඳලා මුදල් මේවා මතක තියාගන්න. ඔහුත් මේ අපි හැමෝම බදු ගෙවන සල්ලි. ලැජ්ජ නැද්ද මේ බදු මුදල් නිකන් මේ විදිහට නැති වෙන්නේ? මේක ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයක්. මේක රාජ්‍යයක්. මේක ප්‍රාදේශීය සභාවක් නෙමෙයි. එතකොට මේ රාජ්‍ය තුල මේ මුදල් අමාත්‍යාංශයේ මුදලක් මේ හොරකම් කරලා තියෙනවා. දැන් මේ ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහත්මයා කියන විදිහට ශ්‍රී ලංකා රජයේ විසින් විදේශ ණය පියවීම සඳහා තමයි මේ ඩොලර් මිලියන 2.5 තිබිලා තියෙන්නේ සහ ඔහු කියන ආකාරයට මෑතක් වනතුරුම මේ විදිහේ ණයවාරික සහ පොලි ගෙව්වේ ශ්‍රී ලංකා මහ බැංකුවලු. හැබැයි මෙයාලාවට පස්සේ අලුත් පනතක් සම්මත කරගෙන ඒ සම්මත කරගත්ත පනතට අනුව දැන් මේ කටයුත්ත කරන්නේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව හා රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයටලු මේක දැන් පවරලා තියෙන්නේ. ඔන්න වැඩි. දැන් ඉතින් අපිට හිතාගත්ත හැකි මොකද්ද මේ පරිස්සමට තිබ්බ දෙයට වෙච්ච උනේ මොකද කියලා. දැන් මෙච්චර කාලයකට පහුගිය ආණ්ඩු වලින් මේ වගේ ණය පොලි වාරික ගෙව්වනේ. මේ වගේ කතාවක් අපි කවදාවත් ඇහුවේ නෑනේ. දැන් මේ අලුතින් සම්මත කරගත්ත පනත ඊටත් වඩා සුරක්ෂිතයි කියලානේ සම්මත කරගන්න ඇත්තේ. දැන් මේ පනතෙන් මොකද වෙලා තියෙන්නේ? ඩොලර් මිලියන 2.5ක්. කොස්සට කජුවට නෙමෙයි. මේ අහිංසක අපි බදු ගෙවන බදු මුදල් මේවා. ඒ නිසා අපි දැනගන්න කැමති මේ මුදල් වලට මොකද උනේ කියලා. ඒ වගේම මම මේ ඔයගලන්ට පොඩි මේ අවවාදයක් දෙනවා. ඔය හිල් යට ඇඳුම් අඳින අයට බලාගෙන ඔයාලගේ ඔය කුට්ටම් ටිකත් හැකර් කෙනෙක් හැක් කරයි බලාගෙන. ඒ හින්දා ඒව පරිස්සම් කරගන්න. දැන් මේ මුදල්නේ බලන්න කොයිතරම් ලොකු මුදලක්ද කියලා මේ මුදල. ඉතින් ඒ නිසා මේක හැබැයි ඒගොල්ලෝ විපක්ෂයේ ඉන්නකොට මේක වුණා නම් අද කියන්නේ කොහොමද රාජ්‍ය පක්ෂලා මේ මුදල හොරා කෑවා. මේක චෙක් එකක් ලියාගත්තා. මේ චෙක් එකේ මෙන්න චෙක් අංකේ කියලා චෙක් අංකෙකුත් පෙන්නයි. දැන් සද්ද නැතුව ඉන්නවා. හවුදද? එතකොට ඒ වගේම තමයි පහුගිය කාලේ පුරාවටම මහ බැංකුව හොරා කෑවා කියලා කෑ ගහනවා. හතර දිබ්බාගේ හැම වේදිකාවකම කෑමොර දුන්නා. මතක තියාගන්න මහත්තුරුනේ මේක බෞද්ධ රාජ්‍යයක්. ditta ධම්ම වේදනීය කර්මයේ ස්වභාව ධර්මයෙන් එකින් එක එක සංසිද්ධී සඳහා එක සිද්ධිය වලට එක විදිහට මෙයාලට හම්බ වෙනවා. මේ ස්වභාව ධර්මයෙන් මේවා හම්බ වෙන්නේ. ඉතින් කාටත් ඔය බොරුවට ඇඟිල්ල දික් කරලා පච කියලා ගත්ත නිසා තමයි මේ හැම දෙයක්ම වෙලා තියෙන්නේ. ඒ හින්දා මතක් කරලා අර හිල් යට ඇඳුම් ටික පරිස්සම් යට ඇඳුම් වල ඇතුලේ තියෙන ඒවා පරිස්සම් කරගන්න. නැත්තම් ඒවත් හැක් වෙයි. කරුණා කරලා අපේ රාජ්‍යයේ අපේ බදු මුදල් වලට මේ වෙච්ච මේකට වෙච්ච දේ ගැන අපි දැනගන්න සූදානම්ෙන් ඉන්නවා. කරුණා කරලා අපිට ඒක දැනුවත් කරන්න රටේ